හායි යාළුවනේ තමත් ආදරෙන් මදුෂි මගේ channel එකට පිළිගන්නවා. ඉතින් අද මම කතා කරන්න යන්නේ මම තනියම බබාව නාවද්දී මට ඕන කරන නාන වෙලාවට යව නාවන්න ඕන කරන බඩු මම පාවිච්චි කරන බඩු. ඒ කියන්නේ යව පිහදාන ඒවා නෙවෙයි නාවන කොට අවශ්‍ය බඩු ගැන මම අද ඔයගොල්ලොත් එක්ක පොඩි වීඩියෝ එකක් ෂෙයා කරගන්න හිතුවා. ඉතින් තනියම නාවනවා කියන්නේ මට නම් ලොකු අභියෝගයක් වුණා ඉස්සලාම හිතනකොට. නමුත් ඒක ඒ තරම් අමාරු නැහැ. ඉතින් අපි මාස 9ක් අපේ බබා වඩේ තියාගත්තා නම් එයාව දෑතට අරගෙන නාවන එක ලොකු දෙයක් නෙවෙයි. නමුත් ලොකු වගකීමක්. ඒක මම නෑ කියන්නේ. නමුත් ඔබට ඒක පුළුවන්. ඉතින් එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් ඉස්සලාම මම මේ වගේ කෝප්පයක් මම පොල් කටු පාවිච්චි කරේ නෑ. මෙන්න මේ වගේ කෝප්පයක් මට ඉතාමත් පහසු වුණා. නමුත් එක එක්කෙනාට මේක වෙනස් වෙන්න පුළුවන්. මේ වගේ බබාව නාවන්න පුළුවන් පොල් කටක් හරි කෝප්පයක් හරි මොකක් හරි ඔයාලට ඕන වෙනවා. ඉතින් මෙන්න මේ පොඩි බෝල් එක මම තියාගන්නේ බබාගේ නැපි මාරු කරලා එයා කක්කචු දාගෙන ඉන්නවා නම් එහෙම නැතත් මම පුරුද්දක් වශයෙන් මෙන්න මෙහෙම වතුර ටිකක් ලෑස්ති කරලා තියෙනවා. අර නාන්න ලෑස්ති කරපු වතුරෙන්ම ටිකක් දාගන්නවා. මොකද එයාගේ කක්කි චූ තියෙනවා නම් ඒ ටික හොදලා ඒ වතුරකින් අයින් කරනවා. ඒ වගේම වැඩිපුර ප්‍රමාණයක් තියෙනවා නම් මේ වතුර ටිකෙන් හොදලා ආය ඒ ටික විසි කරලා ආය වතුර එකක් දාගෙන හොදලා තමයි මම එයාව නාවන්න ගන්න. ඉතින් මේකත් මට ලොකු ප්‍රයෝජනයක් වුණා. ඊළඟට මම මේ පෙන්නන බාල්දිය වහන්න පුළුවන් බාල්දියක් මම ගත්තේ. ඇත්තටම මගේ බබා එයා බාත් ටබ් එකේම කක්කි දානවා එක වෙලාවකට. ඉතින් ඒ නිසා මම මේකට වතුර එකක් විශේෂයෙන් පුරවලා තියාගන්නවා. ඇත්තටම එක වගේම දෙකක් මට තියෙන්නේ. දෙකක් මම පුරවනවා. එකක් එයාගේ ඔළුව නාවන්න එක වහලා තියෙනවා මම. ඒ වගේම තමයි මම මේ වගේ එකක් තමයි පාවිච්චි කරන්නේ. මේ වගේම තව එකක් තියාගෙන ඉන්නවා. ඒක තියාගන්නේ හදිස්සියේ හරි එයා කක්කි කළොත් ඒ වතුර එක අපිට පාවිච්චි කරන්න බැහැනේ ළමයා වායනා වණ්ඩැංග හොදවන්න. ඒ නිසා එකපාරක් කොහොමත් එයා සාමාන්‍යයෙන් දැන් නම් ඒක නැහැ. ටිකක් ලොකු වෙන්න පොඩි කාලේ එයා මේක කළා. ඒ නිසා මම මේ වගේ පියන තියෙන බාල්දි දෙකක් පාවිච්චි කරනවා. නාවනකොට එකක් ඔළුව නාන්න වෙනම එකක් තියාගන්නවා. අනිත් එක තියාගන්නවා. හදිසියක් වුණොත් පාවිච්චි කරන්න. ඉතින් ওই විදිහට තමයි මම ඒ දෙක පාවිච්චි කරන්නේ. ඉතින් දන්නේ නැති අලුත් අම්මලාට මේක මම කියන්නේ බබාට අපි පාවිච්චි කරන අපි බේබි සබන් ගැව්වත් බබාට වෙනම එයාට කියලා සබන් කැටයක් මේ වගේ සබන් පෙට්ටියක දාලා තියාගන්න ඕනේ. ඒක කිසිම දෙයකට පාවිච්චි කරන්න එපා. බබාගේ රෙදි හොදන්නවත් පාවිච්චි කරන්න එපා. ඒවට වෙනම ඔගොල්ලෝ තියාගන්න. එයාව නාවනකොට මේ වගේ පොඩි සබන් පෙට්ටියක් වෙනම එයාට තියාගන්න ඕනේ. ඉතින් ඒක එයාගේ සෞඛ්‍යයට ගොඩක් හොඳ දෙයක්. ඒකෙන් අපි පාවිච්චි කරන්නේ නැහැ බබාගේ රෙදි හොදන්නේ නැහැ. ඒක එයාගේ ශරීරයට ගන්න විතරයි පාවිච්චි කරන්නේ. ඊගාවට මම මේ වගේ බේබි ෂැම්පූ එකක් පාවිච්චි කරනවා බබාට. ඉතින් නාවද්දී මේ දේවල් නම් අනිවාර්යෙන් ඕනේ කියලා ඔයාලා දන්නවා. ඉතින් බබාව නාවන බඩු අතර මට ඉතාමත්ම වැදගත් භාණ්ඩය තමයි මේ බේබි නෙට් එක. ඉතින් මේක මම දැන් මාස 7කට විතර කලින් 1150ට තමයි පිටකොටුවෙන් මිලදීලා ගත්තේ. ඉතින් ලොකු ගාණක් නෙවෙයි. නමුත් ලොකු ප්‍රයෝජනයක් තියෙනවා. මම බබාට තනියෙන් එයාව ඇඟ හොදවනකොට එයාගේ ඇඟට සබන් ගන්නකොට ඉතින් ඔයගොල්ලෝ හිතන්න එක අතකට සබන් ගන්නකොට එයා ටික ටික ලොකු වෙනකොට ටක් ගාලා කටේ දාන්න බලනවා. ඉතින් එතකොට අර ළමයාව වැටෙන්නේ නැති වෙන්න බැලන්ස් කරගෙන මේක කරන්න අමාරුයි. තව කෙනෙක් නැතුව. ඉතින් ඒ නිසා මට ලොකුම ප්‍රයෝජනෙ උනේ මේ බේබි නෙට් එක. බබාව තනියෙන් නාවන්න හිතන් ඉන්න අම්මා කෙනෙක් නම් මේ බේබි නෙට් එක අනිවාර්යෙන් ගන්න. ඒක ලොකු ප්‍රයෝජනයක්.
ඒ මුදල් කවදාවත් අපතේ යන්නේ නැහැ. ඉතින් ඒක අනිවාර්යෙන් ගන්න. ඉතින් මේ වගේ පොඩි බඩු ප්‍රමාණයක් විතරයි මම බබාව නාවන්න පාවිච්චි කරන්නේ. මේ බඩුත් මට පාවිච්චි වෙන්නේ එයාව තනියම නාවන නිසා. ඉතින් ලොකු බඩු ගන්න එපා වෙළඳ පොලේ තිබ්බා කියලා. මේ බඩු ටිකෙන් හොඳටම තනියෙන් බබාව නාවන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට තව මොනාරි දැනගන්න ඕනේ නම් මට කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් දන්න දෙයක් තියෙනවා නම් රිප්ලයි කරන්න. නැත්නම් දන්නේ නැහැ කියලා හරි මම රිප්ලයි කරනවා. ඉතින් ওই ටික තමයි මට කියන්න ඕන උනේ. ඉතින් මේ වීඩියෝ එක වටිනවා නම් තනියම බබාව නාවන්න ඉන්න අම්මා කෙනෙක් ඉන්නවා නම් එයාට මේක ෂෙයා කරන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. මේ වගේ වීඩියෝස් ඔයගොල්ලන්ට ඕන නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. එහෙනම් මම ගිහිල්ලා එන්නම්. බයි බයි.